ආයුබෝවන් කියා පිළිගන්නවා අදත් අපගේ නාලිකාව සමග එකතු වන ඔබ සැම දෙනාවම. මම අද ඔබත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ අපි හැමෝටම තියෙන ඊටමත් කුතුහලය දනවන මාතෘකාවක් ගැනයි. ඒ තමයි සිහින පලාපල. එහෙමත් නැත්නම් වෛදික ජ්‍යොතිෂයේ සඳහන් වන ස්වප්න ශාස්ත්‍රය. මිත්‍රවරුනි, අපිට නින්දේදී විවිධ සිහින පෙනෙනවා. සමහර සිහින අපිට සතුටක් ගෙන දෙනවා වගේම තවත් සමහර සිහින අපිට ලොකු බියක් ගෙන දෙනවා. හැබැයි වෛදික ජ්‍යොතිෂයට අනුව මේ සිහින කියන්නේ නිකම්ම අපේ යටිසිතේ මැවෙන චිත්‍ර විතරක් නෙමෙයි. ඒවා අපේ අනාගතයේ සිදුවීමට නියමිත දේවල් ගැන විශ්වයේ විසින් අපිට ලබා දෙන ඉතාමත් වැදගත් පෙරනිමිති. අපේ පැරණි ඍෂිවරුන් මේ ස්වප්න ශාස්ත්‍රය ගැන ගැඹුරින් අධ්‍යයනය කරලා තියෙනවා. අද මේ මිනිත්තු 10ක වීඩියෝයෙන් අපි බලමු ඔබේ සිහිනෙන් ඔබට කියන්න හදන රහස මොකක්ද කියලා. වීඩියෝව අවසන් වෙනකම් රැඳී ඉන්න. මොකද අවසානයේදී මම කියලා දෙනවා නරක සිහිනයක් දුටුවහම ඒකේ අසුබ ඵල මගහරවා ගන්න කරන්න පුරුවන් ඊටමත් ප්‍රබල වෛදික පිළියම් කිහිපයක්. එහෙනම් අපි වීඩියෝවට යමු. හිහිනයක තේරුම හොයන්න කලින් අපි දැනගන්න ඕනේ ඒ හිහිනය පෙනුනේ කොයි වෙලාවේද කියලා. මොකද වෛදික ජ්‍යොතිෂයට අනුව හිහිනයක් පෙනෙන වෙලාව අනුව එහි ප්‍රතිඵලය ලැබෙන කාලය වෙනස් වෙනවා. රාත්‍රියේ පළමු යාමය රාත්‍රී 9ත් 12ත් අතර මේ වෙලාවේ පෙනෙන හිහිනවල ප්‍රතිඵල සාමාන්‍යයෙන් ලැබෙන්න අවුරුද්දක් විතර කාලයක් ගත වෙනවා. මේවා ඔබේ ඈත අනාගතය ගැන දෙන ඉඟි. මධ්‍යම රාත්‍රිය රාත්‍රී 12ත් 3ත් අතර මේ වෙලාවේ දකින හිහිනවල ප්‍රතිඵල මාසයක් සහ මාස 6ක් අතර කාලයක් තුල ඔබට අත්විඳින්න ලැබෙනවා. අලුයම කාලය බ්‍රහ්ම මුහුර්තය පාන්දර 3ත් 6ත් අතර මේක තමයි වඩාත්ම වැදගත්. බ්‍රහ්ම මුහුර්තයේදී දකින හිහින ඊටමත් ඉක්මනින්, ඒ කියන්නේ සතියක්, සති දෙකක් හෝ මාසයක් ඇතුළත අනිවාර්යෙන්ම සත්‍යයක් බවට පත්වෙනවා. මේ වෙලාවේ විශ්ව ශක්තියින් ඊටමත් ප්‍රබල නිසයි එහෙම වෙන්නේ. ඒ වගේම දවල් කාලයේ නිදා ගන්නා විට දකින හිහින සාමාන්‍යයෙන් નિરර්ථකයි කියලා තමයි ශාස්ත්‍රයේ සඳහන් වෙන්නේ. දැන් අපි බලමු අපිට නිතරම පෙනෙන සාමාන්‍ය සිහින කිහිපයක් සහ ඒවයේ සැබෑ තේරුම මොකක්ද කියලා. 1. සිහිනෙන් සර්පයින් නයින් දැකීම. ඔබට සිහිනෙන් සර්පෙක් පෙනුනොත් ඔබ ගොඩක් බියටපත් වෙන්න පුළුවන්. හැබැයි වෛදික ජ්‍යොතිෂයේ සර්පෙක් දැකීම ධනලාභයක හෝ කුණ්ඩලිනී ශක්තිය අවදි වීමේ සුබ නිමිත්තක් විදිහටයි සැලකන්නේ. හැබැයි සර්පයා ඔබව දෂ්ට කළොත්, කෑවොත් ඒකෙන් කියවෙන්නේ අසනීපයක්, අපවාදයක් හෝ රහස් සතුරෙකුගෙන් කරදරයක් එන්න තියවා කියන එකයි. ඒ නිසා ප්‍රවේශම් විය යුතුයි. 2. ජලය වතුර දැකීම. ජලය කියන්නේ අපේ හැඟීම් වල සංකේතයක්. ඔබ පිරිසිදු, නිශ්චල ජලය දැක්කොත් ඔබේ ජීවිතයට විශාල සතුටක්, සාමයක් සහ දියුණුවක් ලැබෙන්න නියමිතයි. හැබැයි මඩ සහිත බොර වතුර, ගම් වතුරක් හෝ රළු මුහුදක් දැක්කොත් ඒක ඉදිරියේදී එන්න තියෙන මානසික පීඩනයක හෝ ගැටලුවක පෙරනිමිත්තක්. 3. දෙවි දේවතාවුන් හෝ පූජනීය ස්ථාන දැකීම. මෙය ඊටමත් සුබ වාසනාවන්ත සිහිනයක්. මේන් අදහස් වෙන්නේ දෙවියන්ගේ ආශිර්වාදය ඔබ කෙරෙහි තියෙනවා කියන එකයි. ඔබේ නතර වී තිබුණු වැඩ කටයුතු ඉක්මනින් සාර්ථක වෙනවා වගේම ජීවිතයට නව ආලෝකයක් ලැබෙනවා වගේ තමයි මේන් පෙන්눔 කරන්නේ. 4. රන් ආභරණ හෝ මුදල් දැකීම. මේ ඍජුවම ධනලාභ, ව්‍යාපාරික දියුණුව සහ ආර්ථික තත්ත්වයේ යහපත් වීමේ ප්‍රබල ලක්ෂණයක්. ලක්ෂ්මී මෑණියන්ගේ බැල්ම ඔබට ලැබී තිබෙන බවක් මින්ගම්ම්‍ය වෙනවා. 5. සිහිනයෙන් මරණයක්, ඩෙත් දැකීම. ගොඩක් අය මේ සිහිනය දැක්කම ලොකු බියකටපත් වෙනවා. Tamange හෝ වෙනත් කෙනෙකුගේ මරණයක් සිහිනයෙන් දැකීම. හැබැයි ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව මෙය ඊටමත් සුබ නිමිත්තක්. මරණයක් දැකීමෙන් කියවෙන්නේ ආයුෂ වැඩිවීමක්, long life. පැරණි කරදර බාධක අවසන් වෙලා ඔබේ ජීවිතේ නව ආරම්භයක් සිදුවෙන බව තමයි මේන් පෙන්눔 කරන්නේ. 6. උසක සිට පහළට වැටීම. ඔබ උස ගොඩනැගිල්ලකින් හෝ කන්දකින් පහළට වැටෙනා වගේ දැනෙනවා. මේ සිහිනෙන් කියවෙන්නේ ඔබේ ජීවිතයේ තියෙන අස්ථාවර බව සහ බියයි. ඔබ ගන්න යන තීරණයක් ගැන ඔබට විශ්වාසයක් නැති බව හෝ අසාර්ථක වෙයි කියන බිය ඔබේ යටිසිතේ තියෙන බව මේන් තහවුරු වෙනවා. මිත්‍රවරුනි, ඔබට යම්කිසි අසුභ හෝ ඊතා නරක සිහිනයක් පෙනුනොත් ඒ ගැන බියටපත් වෙන්න එපා. වෛදික ජ්‍යොතිෂයේ මේ සඳහා ඊතා ප්‍රබල දෝෂභංග ක්‍රම, එහෙම නැත්නම් පිළියම් තියෙනවා. මේ දේවල් කළොත් ඒ නරක ප්‍රතිඵල අහෝසි වෙලා යනවා. පළමු පිළියම. ඔබට නරක සිහිනයක් පෙනුනොත්
උදෑසන අවදි වූ වහාම ඒ සිහිනය නිවසේ සිටින වෙනත් අයෙකුට කියන්න. නරක සිහින වෙනත් අයට පැවසීමෙන් ඒ අසුබ බලපෑම හීන වී යනවා. හැබැයි මතක තබා ගන්න ඔබට පෙනෙන සුබ සිහින කිසිවිටකත් අනුන්ට කියන්න එපා. එතකොට ඒකේ සුබඵල නැති වෙලා යනවා. දෙවන පිළියම. පාන්දරින් අවදි වී මුහුණ සෝදාගෙන හිරු දෙවියන් දෙස බලා ඕම් සූර්යාය නමః කියා හෝ ඔබට හුරු ආගමික ගාතාවක් ගායනා කරන්න. ඉන් සියලු අඳුර සහ බිය දුරු වෙනවා. තුන්වන පිළියම. නිවසී බැසිල්, තුල්සී හෝ බෝගසක් තිබෙනවා නම් උදෑසනම ගොස් ඒ ගස අසල සිට ඔබේ නරක සිහිනය හඬ නගා කියන්න. ස්වභාව ධර්මයේ තියෙන ධනාත්මක ශක්තිය මගින් එම අසුබ කිරණ උරාගනු ලබනවා. හතරවන පිළියම. ගලාගෙන යන ජලයකට, ගංගකට හෝ ඇලකට මුහුණ සෝදා දමන ගමන් එම සිහිනයේ නරක ප්‍රතිඵල ජලයත් සමග ගසාගෙන යන්න යයි සිතින් ප්‍රාර්ථනා කරන්න. සිහින කියන්නේ විශ්වය අපිට කතා කරන භාෂාවක්. ඒ පණිවිඩ හරියට තේරුම් ගත්තොත් අපිට එන්න තියෙන අනතුරු වලින් බේරෙන්න වගේම එන්න තියෙන වාසනාවට දොරටු විවර කරගන්නත් පුළුවන්. ඔබට නිතරම පෙනෙන සිහින මොනවද? පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒවට වෛදික අර්ථ නිරූපණයක් දෙන්න උත්සාහ කරන්නම්. අද අපි ගෙනාකු මේ තොරතුරු ඔබට වැදගත් වුණා කියලා මම හිතනවා. වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔබේ හිතවතුන් එක්ක ෂෙයා කරන්න. ඒ වගේම අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්වම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේම වැදගත් ජ්‍යොතිෂ රහසකින් නැවත හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි, සුබ රාත්‍රියක්, වගේම සුබ සිහින.